සාදරයෙන් පිළිගන්නවා මගේ ඕපන් මයින්ඩ් SL YouTube channel එකට. සියලු දෙනාම මම කෙටියෙන්ම කියන්න. මම දැන් මේක භූමි වස්තු ගැන තමයි දැන් කතා කරන්නේ. කෙටියෙන් නිදහන් කියමුකෝ. එතකොට පළවෙනි දේ කියන්නම් ශ්‍රී ලංකාවේ වෙනත හැටියට මේක කියන්නේ නිදහන් වස්තු කියන එක කියන තහනම් කර දෙන ගන්න බෑ, කැණීම් කරන්නවත් කිසිම දෙයක් කරන්න බෑ. පුදා වස්තු විනාශ කරනවා. ඒ පනත ඇත්තේ කියන්නේ දරුවන් ලැබිය හැකි වරදක්. ඒක නිසා මම ඒක මතක් කරලා ඉන්නවා. හරි. දැන් මම කෙටියෙන්ම කියන්නම්. අපි දැන් ඉතිහාසය ගැන කියමු. ඉතිහාසය ගැන රජ්ජුරුවාදී අපේ මුතුන් මිත්තෝ තිබ්බා ඉස්සර ගැන ආරක්ෂාවට. කියන්නේ ඒගොල්ලොන්ගේ වටින දේවල් ලෝහ වර්ගය කියන්නේ රත්තරන් රිදී මුතු මැණික් එහෙමනේ දාන්නේ. ඒ කියන්නේ පොළොවේ වැස්සේ හෝ ගලක තැන්පත් කරනවා. ඒ තාක්ෂණය අනුව එහෙම තැන්පත් කරනවා. දැන් ඕවා හොයන කට්ටිය ඉන්නවනේ, ගත්ත අයත් ඇති. හොයන කට්ටිය ඉන්නවනේ. හොයන කට්ටිය ඕවා හොයන්න ගිහලා අමාරුවේ වැටිච්ච අයත් ඇති, සල්ලි වේදන් වෙච්ච අයත් ඇති. එතකොට ඕවා හින්දා කියන්නේ ඔය ඇත්තටම ඕවා දැන් සල්ලි වේදන් කළා නිකම්ම එන්නේ පෞල් ප්‍රශ්න විතරයි අන්තිමේට. ගෙදර ඉන්නත් බැරි තරමේ පෞල් ප්‍රශ්න එනවා අපිට. ඒක මං කියන්නේ හොඳ අත්දැකීම් වලින් කියන්නේ මේක කියන්නේ හොඳට අධ්‍යයනය කළා මම මේ කියන්නේ. එතකොට අපිට දැන් ඔයාලා ගෙදර එකක් තියෙනවා කියන්නේ ඕන් දේවාලයකට යනවා. දේවාලෙන් කියනවා හරි එතන තියෙනවා මේ පූජාව දෙන්න ඕන, අර පූජාව දෙන්න කියලා ඕන් දෙනවා ලක්ෂ ගණන් ඔක්කොම දීලා අන්තිමේට අඩි කීයක්ද හදාන්න එක එතන නැහැ කිව්වට පස්සේ කියන්නේ බාහිර වැද්දා කියලා. බාහිර වැද්දා නම් කොයි පාරවල්? මහ පොළේ යන්න බෑ පාරවල් එහෙනම්. ඉතින් පාරවල් නැහැ. ඒක තමයි කියන්නේ ඔයාලගේ සල්ලිම හොයන්න තමයි. ඉතින් මැෂින් වලට තියෙනවා. මැෂින් ගේන්න කියලා සල්ලි දෙනවා. අඩුව මැෂින් එකක් නැහැ. නැත්නම් මැෂින් එක එනවා බොරු එකක් ගහනවා යන්න සල්ලි ටික ගත්තා ගියා. එහෙම නෙවෙන්නේ. ඒ ඔක්කොම විසඳුම තමයි මේ ගෙනාවේ. මම තව දවස් 3 පටන් ගන්නවා. මගේ WhatsApp නම්බරේ දාලා අනිත් මම ඒක පටන් ගන්නම්. දැන් මම කෙටියෙන්ම කියන්නම් මේක දැන් ඔයාලගේ මැරිච්ච කෙනෙක් හරි කොහොම හරි දැන් හීනෙන් හරි පෙන්නනවා කියන්නේ මෙතන තියෙනවා කියලා පෙන්නනවා. පෙන්නලා වෙලා ඔයාලා ගිහිල්ලා දේවල් ගන්න ගිහිල්ලා බලලත් ඇති. එතකොට දැන් පෙන්නනවා. එතකොට ගලක දෙයක් ඇති. ඔයාලගේ වත්තේමක් ඇති. එක්කෝ සලකුණක් ඇති. සලකුණක් නැතුවත් ඇති. මං කියන්නේ ඒ වගේ වීඩියෝ එකක් විනාඩි වන්නේ තප්පර 30ක වීඩියෝ එකක්. ඒ අදාළ තැන ඉඳලා මීට 4ක් විතර මේකට මට වීඩියෝ එකක් කරලා මට එවන්න. මම WhatsApp නම්බරේ දාන්නම් තව දවස් 3කින් විතර. ඒ එවලා මං ඔයාලට 80ක් කියන්නම් මං හරියම තියනවද නැද්ද කියලා. ඒක මට කියන්න පුළුවන්. මොකද ඒ කියන හැකියාව තියෙන තාක්ෂණය අනුව. තාක්ෂණය අනුව කියන්නේ මෙහෙමයි. අද දැන් අපි ඕන වීඩියෝ එක ෆොටෝ එක ඔකේ තියෙනවා කිරණ. ඒ කියන්නේ කිරණ වර්ගවල තියෙනවානේ. අපේ ඇඟෙන් වෙන කිරණ වෙනයි එහෙම තියෙන වර්ගයක් තියෙනවා. කිරණ වර්ගය හඳුනා ගන්න ඕන තරම් ඒ කියන්නේ මේක මහ ලොකු දෙයක්වත් නෙවෙයි. ඒ කියන්නේ අද ලංකාවේද ලෝක තාක්ෂණය අනුව මේක ලොකු දෙයක් නෙවෙයි. මේ කොටස් හඳුනා ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඇත්ත කියන්න බෑ කියන්නේ. ඇත්තට අද තාක්ෂණය අනුව මේක නිකන් පොඩි දෙයක්. මං ඔයාලට 80ක් මම ඉස්සරහට වෙන්නන ඉස්සර වීඩියෝ වලදී ඔයාලා මම මැෂින් ගැනත් කියලා දෙන්නම්, සලකුණු ගැනත් මම ඒ විස්තර මම කියලා දෙන්නම්. ඔයාලා වීඩියෝ එක කරනකොට මෙහෙම අතින් අත කියපු වීඩියෝ එවන්න එපා. වීඩියෝ එවන්න නැතුව ඒ කියන්නේ තමන්ගේ දෙයක් තියෙනවා නම් විතරක් එවන්න. නැත්නම් අපදාදේ කාලේ. මොකද මටත් දවසකට එකක් දෙකක් වගේ තමයි මම ගන්න පුළුවන්. තව දවස් 3 විතර පටන් ගන්නෙ. එකක් දෙකක් විතර තමයි ඒක මට එවන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කාගේ හරි එකක් එවලා යට යන්නත් බෑ. කාට යවන්නත් මම ඒක විසඳුවා. මම කියන්නේ මම මොකද්ද කරන්න ඕනේ කියලා මම ඉදිරියේදී මම වීඩියෝ එක කියන්නම්. ඒක දාන WhatsApp නම්බරේ දානකොට මම කියන්නම් ඒක. එතකොට මම හරියටම කියන්නම් 80ක් ඒ තියෙනවද නැද්ද කියලා. ඉතුරු මේක තියෙන්නේ ඔයාලගේ අතේ කියන උත්සාහය, තමන්ගේ උත්සාහය. දැන් මෙහෙම නිදානයක් ගන්න වගේ වස්තුවක් ලබා ගන්න පෙර පිනක් ඕන කියනවා. ඒ ඇත්ත. ඉතින් පෙර පිනක් එපා. ඉතින් පෙර පින ඕන, වාසනාව ඕන. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔයාලා දැන් කියන්නකෝ කවුරු හරි දෙයක් දෙන්නේ. අපි ඒක හොරකම් කරොත් ඒක අපි ගන්න එතකොට. ඒ වගේ තමයි. ඒ කියන්නේ වාසනාව වුණා පුළුවන් අපිට උදවලා ගන්නත් පුළුවන්. ඒක ඔයාලා නොදන්න පැත්තක් දන්නවත් ඇති. ඒක මම කියලා දෙන්නම් ඉස්සරහදී.
වාසනාවම් බල හිටියොත්තේම එහෙම එකක් නෑ ඇති අද වාසනාව තම වාසනාව අපින් පාතිගන්න ඕන උදුදල ගන්නත් පුළුවන් ඇති එක සමන් කියන්නේ එක මත එකතිලන්න මගේ කියන්නේ එක මං පාලට ඉස්සල්මන් කියල දෙන්න තදස්තු දම පටන්ගන්න එක වැඩමං තුළ විඩිතිමං ඕන දෙම මැසින් ගැනත් කියන මැසින් ගන්නලා මේක මේක වෙන්න මේක වෙන්න කියලා බුදුවට සල්ලි විදන් කල් මැසින් හලා තේරුමක් නෑ ඇත්තරම මේ ලංකාව පොළවේ එක වර්ග තියනවා කියන්නේ කනිජ වර්ග තියෙන ගල්ලත් එහෙම තියෙන යකට තියෙනවා හෙම තියෙන තොට ඒ මැසින් පිස්සුනට ඒදේවලට පෙන්න්න මංවලට ඒත් මංගවට පෙන්න්න ඉදිරිම පෙන්න්න වීඩියෝලද මට කියන්න තින මෙමයි ඔයාලගේ මටත් ගැන මටත් පුළුවන් මං උපදිම තවමන් කරනවා මට ඔන්න මේ කැලේකට රිංගලා කැලයක් කියලා ගේ පිටි පස්සට වෙල්ලා මේ ගලක් තියලා ගලාලවල වෙලා මේ එතනින් බඩු වැදගෙන මේ මම බඩු ගන්නවා මෙහෙමයි කියලා මට එහෙම ටෙලිනාට් රඟ පාණ්ඩුව මනාවක් නෑ ඇත්තටම මේ උදව්වක් කරනවා යන්නේ මිනිස්සුන්ට උදව්වක් කරන්න අනිවාර්යෙන් මම කරනකොත් මං කරනවා ඒක ඒකින්ද ඔයාලගේ සහයෝගය ඕන මොකද ඒවා හරියට මං කියන විදිහට ගොන් මට පුළුවන් ඔයාලගේ ඒ කියන්නේ වේදමන් නැතු මට මේ වේදමන් නැතුව මං මේ දේවල් හරියට මං කියලා දෙන්න හරි මට එච්චරයි මට කියන්න තියෙන්නේ වීඩියෝ එතන කෙටියෙන් නවත්තනවා එහෙනම් ඔයගොල්ලොන්ට ජය වේවා මං ඉදිරියේදී වීඩියෝ වලදී මං පැහැදිලි කරලා දෙන්නම්